ඉරානයට එරෙහිව ගොඩබිම් මෙහෙයුමක් සිදු කිරීමේ අරමුණින් ඇමරිකාවේ 82 වන ගුවන් සංග්‍රාමික බලකාය ඊශ්‍රායලයේ රඳවා තිබෙන බව විශ්වාසදායක ආරංචි මාර්ග උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කර සිටිනවා. පැය 18ක් වැනි කෙටි කාලයක් තුළ ලොව ඕනෑම තැනක මෙහෙයුම් සඳහා යෙදවිය හැකි ඇමරිකාවේ 82 වන ගුවන් සංග්‍රාමික මෙරීන් බලකාය පැරෂුට් බලකාය විශේෂ ගොඩබිම් මෙහෙයුම් සඳහා අනියුක්ත කරනු ලබනවා. ඉකුත් පෙබරවාරි මාසයේදී මෙම 82 වන ගුවන් සංග්‍රාමික බලකායේ සෙබළුන් මැද පෙරදිග හමුදා කඳවුරු වෙත නියුක්ත කරනු ලැබූ බවයි වාර්තා වුණේ. හෙළි වී ඇති නවතම වාර්තාවන්ට අනුව ඇමරිකානු ගුවන් සංග්‍රාමික බලකායේ සෙබළුන් රඳවා ඇත්තේ ඊශ්‍රායලයේ බවත් ඔවුන් ඊශ්‍රායල් විශේෂ බලකාය සමග විශේෂ යුද අභ්‍යාස රැසක් සිදු කර ඇති බවත් සඳහන්. ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ කාග්දූපත අල්ලා ගැනීමේ අරමුණින් ගොඩබිම් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ව සූදානම් වීමක් ලෙස මෙම යුද අභ්‍යාස සිදු කරන බවයි වාර්තා වන්නේ.